මල්ලි අලුත් ස්ටොක් එකේ පිළිවෙලට අහුරලා තියන්න. හරි මහත්තයා. කෝ අනිත් එක්කෙනා? එයා ස්ටෝ එකේ වැඩ මහත්තයා. හරි. හෙලෝ good morning boss. good morning සුමනරත්න. ඇත්තටම ඔයා දක්ෂ කෙනෙක්. සේල්ස් ටිකත් හොඳට කරගෙන ආයතනයේ නම ඉස්සරහට අරන් යනකොට මගෙන් පොඩි තෑග්ගක්. ලබන මාසේ ඉඳන් ඔයාට 15000කින් පඩි වැඩි කරා. අනේ thank you boss. ඒකත් එක්කම ඔයාගේ ගෝලියෝ දෙන්නත් හොඳට මාන්සුලා වැඩ කරනවානේ. ඒ දෙන්නටත් කියන්න මම 5000 ගානේ පඩි වැඩි කරා කියලා. සර් මම මෙහෙම කියනකොට මොකුත් හිතන්න එපා. මේ ස්ටෝක් එක අහුරන්න මෙතන ඉඩක් නෑනේ. මහත්තයගෙන් අහලා බලමු. සර් මට පඩි වැඩි කරන එක හරි. ඒ දැම්මම ගෝලයන්ට පඩි වැඩි කරන්න එපා. ඉස්සරහට තවත් හොඳට වැඩ කරාම තවත් ගාණක් බලාපොරොත්තු වෙයි. ඊට පස්සේ මුන් ඔලුවට ගන්නවා මුන් නිසා තමයි සේල්ස් යන්නේ කියලා. දැම්ම මුන්න උඩින් තියාගත්තොත් අපි අමාරුවේ වැටෙන වැඩක්. එහෙමද? හරි ඒ විදිහට කරමුකෝ. හරි සර්. thank you. මහත්තයා මං එක වෙලාවට ගොඩක් කල්පනා කරනවා ඇයි අපි කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඇයි අපි දැන් ඉන්න ජීවිතෙන් පොඩ්ඩක්වත් ගොඩ යන්න ඉස්සරහට යන්න බැරි කියලා. දැන් තමයි තේරෙන්නේ අපේ ජීවිතේ කොච්චරනම් ගොඩ යන්න අවස්ථාවක් ඔයාලා වගේ මිනිස්සු ඒව නැති කරනවා. බොස් මට වැඩි වැඩි කරා කියලා ඔයාගේ පැඩියෙන් කැපෙන්නේ නැහනේ. අපි වැඩ කරාට අපි වගේ කරලා දෙන්න හැදුවේ. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා ඔයාගෙන් ප්‍රශ්න කරොත් අපි ඔය ජොබ් එකෙන් මයින් කළා දානවා. මොකද්ද මහත්තයා මේ අපිට කරන්නේ?